අද ඉඳන් ලයිෆ් චේන්ජ් channel එකේ වීඩියෝ මාලාවකින් කතා කරනවා විවාහ ජීවිතය තුලදී ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් සමනය කරගෙන කොහොමද සතුටින් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ කියලා. ඒ යටතේ අද පළමුවෙන්ම කතා කරන්නේ සැකය කියන මේ විෂ බීජය නිසා පෞල් ජීවිතයේ දෙදරා යෑමට ලක්වෙමින් ඉන්න කෙනෙකු කොහොමද තමන්ගේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්නේ කියන. ඒ වගේම මේ දෙන්නා කොහොමද තමන්ගේ දරු පවුල දරුවෝ සතුටින් තියමින් සාර්ථක වෙන්නේ කියන එක. මම මේකෙදී කතා කරනවා එක්තරා සිද්ධියක් සම්බන්ධව ඔබට මේ සැකය කියන එක මොකක්ද කියන එක අවබෝධ වෙන්න. ඇත්තටම මේ සැකය කියන්නේ පෞල් ජීවිතය දෙදරා යන්න හේතු වෙන ඉතාම භයානක තත්ත්වයක්. උදාහරණයක් විදිහට අපි ගමු දෙන්නෙක් ඉන්නවා මේ දෙන්න විවාහ වෙන්නේ යෝජනාවකින්. එතකොට මේ කාන්තාව පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා, විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා පෞද්ගලික ආයතනයක. ඇගේ මූල්‍ය තත්ත්වය ඉතාම හොඳයි, ඇගේ පෙනුම ඉතාම හොඳයි. හොඳ පෙනුමක් තියෙන කාන්තාවක්. ඒ වගේම ඇය ඉතාම හොඳින් හැඳ පැළඳගෙන රැකියා ස්ථානයට යන්නේ. එතකොට ඇයගේ රැකියා තත්ත්වය මත ගොඩක් වෙලාවට තරමක් රෑබෝ වෙනකන් ඇයට සේවය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඇයට නිරන්තරයෙන්ම දුරකථන ඇමතුම් ඇගේ දුරකථනයට එනවා. එතකොට දැන් ඇත්තටම මේ ස්වාමි පුරුෂයා රැකියාවක් කරන්නේ රාජ්‍ය ආයතනයක සැලකිය යුතු රැකියාවක් කරන කෙනෙක්. එතකොට මෙයන් දකිනවා මේ තමන්ගේ බිරිඳට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් වෙනවා. ඒ වගේම ඇය ප්‍රමාද වී නිවසට එනවා. හැබැයි ඇය ඉතා හොඳින් තමන්ගේ ස්වාමිපුරුෂයාට සලකමින් ජීවත් වෙනවා. එතකොට නමුත් මේ ස්වාමිපුරුෂයාට හිතෙනවා ඇගේ පෙනුම වගේ දේවල් එක්ක එයා වෙනත් අනියම් සම්බන්ධතාවයක් තමන්ගේ බිරිඳට ඇති කියන සැකය ඔහු තුලට එනවා. ඒත් එක්කම දිගින් දිගටම ඔහු මේ ගැන කල්පනා කරනවා. වෙනත් පරිසරයේ වෙනත් අත්දැකීම් මේ ගැනත් හිතලා දැන් මේ ස්වාමිපුරුෂයා ගොඩනගා ගන්නවා බිරිඳ පිළිබඳ වැරදි චිත්‍රයක්. ඒ චිත්‍රය ඔහු තුලම තියාගෙන නිරන්තරයෙන් තමන්ගේ බිරිඳත් එක්ක ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරනවා. ඇය නුරුස්සනා ස්වභාවයකට එනවා. එතකොට දැන් පෞල් ජීවිතය තුළදී දැන් ඉතාම දරුණු විදිහට මේ ප්‍රශ්නය පැන නැගිලා පෞල් ජීවිතය බිඳී යන තරමට තත්ත්වය බැරෑරුම් වෙනවා. ඔහු කොතරම් බිරිඳ මොන දේ කිව්වත් බිරිඳ කියන දේ විශ්වාස නොකර ඔහු දිගින් දිගටම මේ විදිහට හැසිරීම තුළින් බිරිඳ ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවක් ඇති වුණොත් කොහොමද අපි මේ සැකය කියන විස බීජයෙන් තමන්ගේ පෞල් ජීවිතේ බේරගන්නේ? ඇත්තටම ව්‍යාජ සැකයක්, නිවැරදි නොවූ සැකයක් නිසා පෞල් ජීවිතයක් බිඳී යනවා කියන්නේ ඇත්තටම මේක සුදුසු තත්ත්වයක් නෙවෙයි. මේ වගේ සැකය නිසා ඔබගේ පෞල් ජීවිතයට යම්කිසි බලපෑමක් බිඳ වැටීමක් සිද්ධ වෙනවා කියලා ඔබට අවබෝධ වුණොත් ඔබ බිරිඳ විදිහට හෝ සැමියා විදිහට පළමුවෙන්ම ඔබ කළ යුතු වන්නේ ඔබේ බිරිඳ හෝ සැමියා සමග කතා කිරීම. හොඳ සංවාදයක් පවත්වා ගැනීම. මේ සඳහා ඔබ දෙදෙනාම හොඳ මානසික තත්ත්වයකින් ඉන්න, ඔබ දෙදෙනාටම බාධාකාරී නොවන අවස්ථාවක ඉතාම හොඳ පරිසරයකට ගිහිල්ලා ඔබ දෙදෙනාම මනස සැහැල්ලු කරගෙන අපි හිතමු සැකේ ඇති වෙලා තියෙන ඔබේ සැමියාට කියලා. එතකොට බිරිඳ විදිහට ඔබ නිවැරදි නම් ඔබේ සැමියා සමග සැමියා මොන තත්ත්වයක මොන
ප්‍රකෝපකාරී තත්ත්වයක හිටියත් ඔබ ඔහු සමග ඉතා හොඳ සංවාදයක් ආරම්භ කළ යුතුයි. සංවාදයක් කියන්නේ ඔබ හොඳින් ඔහු සමග කතා කළ යුතුයි. මේ අවස්ථාවේදී ඔබ ඉතාම ඉවසිලිවන්ත වෙන්න ඕනේ. ඉවසිලිවන්ත නොවීම තුළින් ප්‍රශ්නය බැරෑරුම් විය හැකි නිසා. එතකොට මෙන්න මේ සාමකාමී පරිසරයක් තුළදී ඔබ හොඳින් කතා කරන්න ඕනේ ඇයි ඔහුට හෝ ඇයට සැකයක් ඇති වෙලා තියෙන්නේ කියලා. මේ සම්බන්ධව කතා කිරීමේදී ඔබ ඉතා හොඳින් ඔහුට හෝ ඇයට සවන් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ පිළිබඳ ව්‍යාජ සැකයක් ඇති කරගෙන ඉන්නවා නම් ඔහුට හෝ ඇයට ඇයි මේ තත්ත්වය ඇති වුණේ කියලා ඔහුගේ සංවාදය තුළින් ඔහු කතා කරන දේ තුළින් ඔබ ලබාගත යුතුයි. ඒ සඳහා ඔබ ඉතාමත්ම බුද්ධිමත් විය යුතුයි. ඒම අවස්ථාවේදී ඔබ බුද්ධිමත්ව බලන්න ඕන ඇයි ඔහුට සැකයක් ඇති වෙලා තියෙන්නේ, මොනවද ඒ සඳහා ඔහුට ලැබිලා තියෙන සාක්ෂි, කුමක් නිසාද, කවුරු හරි කියපු දෙයක් නිසාද, නිරන්තරයෙන් ඔබට එන පෙර මං කියපු සිද්ධියේදී වගේ එන දුරකථන ඇමතුම් නිසාද, නැත්නම් ඔබ ඉතා ප්‍රියමනාපව ඔබගේ කාර්යාලයට යන නිසාද, එහෙම නැත්නම් ඔබ කාර්යාල වේලාවලින් පසුත් රාජකාරිවල නියුතු වෙලා ප්‍රමාද වෙලා එන නිසාද, මේ වගේ මොකක්ද හේතුව කියලා ඉස්සෙල්ලාම ඔබ අවබෝධ කරගත යුතුයි. ඊට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ ඔබ ඔහුට කියන්න ඕනේ ඔබගේ දෛනික කාර්යයන් කොහොමද සිද්ධ වෙන්නේ කාර්යාලය තුලදී කියලා. ඉතාම පැහැදිලිව මෙන්න මේ දෛනික කාර්යයන් සිද්ධ වෙන්නේ කොහොමද, ඔබට කාගෙන්ද දුරකථන ඇමතුම් එන්නේ, එතකොට මොනවද මේ දුරකථන ඇමතුම් වලදී ඔබ සමග සංවාදයේ දෙන කෙනා කතා කරන්නේ, ඔබ කාන්තාවක් නම් පිරිමි කෙනෙකු ඔබට කතා කරනවා නම් මොනවාද ඔහු සමග තියෙන සම්බන්ධතාවය මොකද්ද, එතකොට ඔහු සමග මොනවාද රාජකාරීමේ ගනුදෙනු මොනවද, ඔහු ඔබගේ මිත්‍රයෙක් නම් සීමාවක් පනවාගෙන ඔහු සමග කතා කරන්නේ මොනවද, ඒ වගේ දේවල් බොහොම විවෘතව ඔබ පිළිබඳ සැකයකට ලක් වෙලා ඉන්න ඔබේ සැක කරන්නේ ස්වාමි පුරුෂයා සමග පැවසිය යුතු අතර ස්වාමි පුරුෂයෙක් නම් බිරිඳ සමග පැවසිය යුතුයි. එතකොට දැන් මේ විදිහට ඔබ අතරේ සංවාදයක් එදිලා සියල්ලම විවෘතව ඔබ දෙදෙනා අතරේ සාකච්ඡා වීමෙන් අනතුරුව වුවද මේ සැකය කියන එක ඉවත් කරන එක දිගුකාලීන ක්‍රියාවලිය. මෙන්න මේ දිගුකාලීන ක්‍රියාවලිය හෙමින් සිද්ධ වෙවි යන්නේ ඒ කාලය තුල ඔබ ඊටාම ඉවසිලිවන්තව සිටිය යුතු අතර ඔහුට හෝ ඇයට ඔබව සැක කරන්න හේතු වෙන කාරණාවලින් වැළකෙන්න ඕන. ඒ වගේම ඔබට අවශ්‍ය කාරණයක්. අපි හිතමු ඔබ රැකියා ස්ථානයෙන් ප්‍රමාද වී යන්නේ ඔබේ රාජකාරීමේ කටයුත්තක් නිසා හෝ ඔබට දුරකථන සංවාදය ඉන්නේ. මම මේ පෙර සිද්ධියත් එක්ක කතා කරන්නේ. ඔබට මේ දුරකථන සංවාදය ඉන්නේ ඔබේ රාජකාරියට සම්බන්ධ දෙයක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ කාර්යයන් කරන අතරේ ඔබේ ස්වාමි පුරුෂයාට සැක නොවන ආකාරයෙන් ඊටාම විවෘතව මේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්විය යුතුයි. ඒත් එක්කම ඇයි ඔබ ප්‍රමාද වෙලා ඉන්නේ, වට හේතු ඔහු සමග පැවසිය යුතුයි. ඒ වගේම ප්‍රමාද වෙලා ඉනවනම් මම අද මෙන්න මේ හේතුව නිසා තමයි ප්‍රමාද වෙන්නේ කියලා ඔහුට හෝ ඇයට පැවසිය යුතු අතර ඔබ ඊටාම අවංක වේදී පැවසිය යුතු වගේම ඔබේ ක්‍රියාවෙන්ද අවංක පුද්ගලයෙක් විය යුතුයි. ඊට පස්සේ දැන් මේ දිගුකාලීන ක්‍රියාවලිය සිද්ධ වෙවි කියනවා. එතකොට ඔහුගේ හෝ ඇයගේ තුලින් සැකේ ඉවත් වීම තුලින් ඔබට සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීමේ හැකියාව, ඔබේ පවුල ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම මේ කාලය තුලදී සිද්ධ වෙන ක්‍රියාවලියන් ගැන ඔබ හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. ඒ වගේම ඔබගෙන් මීට පෙර සිදු අඩුපාඩු ගැන නොසිතා අද සහ හෙට ගැන සිතා කටයුතු කරන්න ඕනි.
ඒ වගේම දැන් මේ වගේ ඔබගේ සැමියා හෝ බිරිඳ සැක කිරීම තුළින් ඔබට යම් කිසි පීඩාකාරී තත්ත්වයක් ඔබේ මනසට ඇති වෙනවා නම් මේ වගේම ගත යුතු පියවරක් තමා ඔබගේ පෞල් ජීවිතය ආරක්ෂා කරනවා වගේම ඔබේ මානසික තත්ත්වය ආරක්ෂා කරගත යුතුයි. මානසික තත්ත්වය ඔබේ පහතට වැටුණොත් ඔබ මානසිකව පීඩාවට පත් වුණොත් ඔබට මානසික රෝගී තත්ත්වයකට පත් වුණොත් මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ හැකියාව ඔබට නැති වෙනවා. මනස ඉතා සැහැල්ලුවෙන් තියාගත යුතු නිසා ඔබ ගැන ඔබ හොඳින් සිතා බලා කටයුතු කළ යුතු. ඔබගේ දිනපතා කාර්යයන් නිසි පරිදි කර යුතු අතර ඒ වගේම අධ්‍යාත්මික කටයුතු සඳහා අවධානය යොමු කරගෙන භාවනාවක් වගේ දෙයක්කට හිත මනස යොමු කරගෙන ඔබ ගැන හොඳින් ඔබගේ මනස ශක්තිමත් කර ගැනීමේ කාර්යය ඔබ නිරත විය යුතු වෙනවා. ඒ වගේම දැන් ඔබ මේ සියලුම දේවල් සිදු කරලා ඒ කියන්නේ හොඳ සංවාදයක් ඔබ දෙදෙනා අතර පවත්වාගෙන ඔබ ඊටාම අවංකව ඔහුට අවශ්‍ය දේවල් පවසලා මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරලා ඒ වගේම බොහෝ ඉවසිලිවන්තම මේ ප්‍රශ්නය විසඳෙන දිහා බලාගෙන ඉඳලා ඒ වගේම ඔබේ මනස ශක්තිමත් කරගෙන ඔබ හොඳින් මේ විදිහට ක්‍රියා කරමින් සිටියත් ඔහුගේ සැකය හෝ ඇයගේ සැකය හෝ ඉවත්ව යන්නේ නැත්නම් ඔබ හොඳ මානසික තත්ත්වයක හිටියොත් ඔබට පුළුවන් හොඳ උපදේශකවරයෙකුගේ වෘත්තීමය උපදේශකවරයෙකුගේ සහාය පතන්න. මේ අවස්ථාවේදී කිසිම අවස්ථාවක ඔබ ඔබේ යහළුවෙකුගේ උපදෙස් හෝ මේ පිළිබඳ අවබෝධයක් නැති වැඩිහිටියෙකුගේ උපදෙස් ගැනීමට යෑමේදී යම් තරමක ප්‍රවේශම් විය යුතුයි. වැරදි අදහසක් ඔබට දීම තුළින් හෝ වැරදි ක්‍රියාවලියක් පිළිබඳ උපදෙස් දීම තුළින් ඔබේ ප්‍රශ්නය වැඩි විය හැකියි. ඒක නිසා හොඳම දේ තමයි මේ අවස්ථාවලදී ඔබටම විසඳා ගැනීමේ හැකියාව නැති වුණොත් වෘත්තීමය උපදේශකවරයෙකුගේ සහාය පැතීම. මෙන්න මේ සියලුම ක්‍රියාවලිය තුළින් ඔබට හැකි වෙනවා ඔහුගේ හෝ ඇයගේ සැකය තුරන් කරන්න. ඒ වගේම ඔබ හොඳ බුද්ධිමත්ව සිතා බලලා අවංකව ඔහුට හෝ ඇයට සැක නොවන ආකාරයෙන් හැසිරීමටත් වග බලා ගන්න ඕනේ.